සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාටම. ඉතින් ඔයාලට අදත් අරගෙන ආවා ඔයාලා බලාගෙන හිටපු දෙයකට බලපාන ලොකුම හේතුවක් ගැන. දෙවන අධීරයේ අයට වැදගත් පණිවිඩයක්. ඒ නිසා වීඩියෝ එක අවසන් වෙන තෙක් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell button එකත් click කරලා තියාගන්න. එතකොට තමයි ඔයාලට පුළුවන් වෙන්නේ මම දාන වීඩියෝ බලන්න. ඒ වගේම හරි විස්තරය දැනගන්න පුළුවන් වීඩියෝ එකට like එකකුත් දාලා ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. ඔයාගේ අදහසත් comment කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා මග බලාගෙන හිටියා මේ ඔක්තෝබර් මාසයේ දෙවන අදියරේ සියලුම දෙනාටම අත්සසුම මුදල් රජයෙන් ලබා දෙයි කියලා. නමුත් ගිය මාසයේ අත්සසුම දෙවන අදියරේ සුළු පිරිසකට රජය විසින් මුදල් ලබා දුන්නා. ඒත් තවමත් දෙවන අදියරේ විශාල පිරිසකට මුදල් ලබා දීලා නැහැ. ඒ කියන්නේ ඔයාලට තාම මුදල් ලැබුණේ නැහැ. ඉතින් රජය කියන විදිහට මෙතනදී දෙවන අදියරේ ගොඩ දෙනෙක්ගේ අත්සැසුම ලබා දීමේදී සොයා බලන වැදගත් කරුණු ගොඩක් ප්‍රශ්න වෙලා තියෙනවා. ඉතින් ඔයාලට දෙවන අදියරේ අත්සැසුම පරක්කු වෙන්න ප්‍රධාන ප්‍රශ්න 5ක් රජය විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මම මේ කියන්න යන රජය විසින් ප්‍රකාශයට පත් කළ මේ ප්‍රශ්න ටිකත් ඔයාලට තියෙනවද කියලා හොයලා බලන්න. මොකද එහෙම නැති වුණොත් ඔයාටත් මේ අත්සැසුම දෙවන අදියරේ ලැබෙන එකක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි රජය විසින් ඔයාලට තවමත් මුදල් නොලැබෙන්නට හේතු විදිහට කියලා තියෙන ප්‍රශ්න ටික. අත්සැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබා ගත්තත් තවමත් ගිණුමට මුදල් ලැබිලා නැත්නම් එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා බලන්න. පළවෙනි එක තමයි අයදුම්කරු විසින් ලබා දීලා තියෙන තොරතුරු වැරදි සහගත වීම. දෙවෙනි එක තමයි අයදුම්කරු විසින් ව්‍යාජ තොරතුරු ලබා දීලා තිබීම. තුන්වෙනි එක තමයි අයදුම්කරු විසින් ලබා දීලා තියෙන තොරතුරු බැංකු ගිණුම් තොරතුරු සමග ගැලපෙන්නේ නැති වෙන එක. හතරවෙනි එක තමයි අයදුම්කරු අනෙකුත් පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය තවත් නිවසකට දීලා තියෙන එක. ඒ කියන්නේ ස්ථාන දෙකක එකම ජාතික හැඳුනුම්පත් අංකය පැවතීම. පස්වෙනි එක තමයි තාක්ෂණික ගැටලු. ඉහතින් සඳහන් කරපු කරුණු පද්ධතියත් සමග සහ ගිණුම් හිමියාට අදාළ බැංකුව ඔස්සේ අයදුම්කරුට අදාළ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ඔස්සේ නිවැරදි කර ඒ පද්ධතිය යාවත්කාලීන කර යුතුයි. ඊට පස්සේ තමයි ගිණුමට අදාළ මුදල් ලැබෙන්නේ. ඉතින් ඔයාලට දැන් පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. ඔයාටත් තවමත් දෙවන අදියරේ මුදල් ලැබුණේ නැත්නම් ඔයාට ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් හෝ කතා කරලා හරි ඔයාට මුදල් ලැබුණේ නැහැ මේ වෙනකන් කියලා ඔයාගේ විස්තර වල යම්කිසි ප්‍රශ්නයක් තියෙද කියලා දැනගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. ඔයා මේ දේවල් ගැන සොයලා බැලුවේ නැත්නම් ඔයාට අත්සැසුම දෙවන අදියරේ මුදල් ලැබෙන එකක් නැහැ. ඉතින් ඔයාලට මේ වැදගත් පණිවිඩය තමයි අද මම අරගෙන ආවේ. ඉතින් අදට සමුගන්නම්. නැවතත් මේ වගේ අලුත් වීඩියෝ බලන්න channel එක subscribe කරලා comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.